ඔන්න ඉතින් අද මම ඔයාලට පෙන්නන්න යන්නේ අපේ ෆැකල්ටි එක. ඒ කියන්නේ කොළඹ කැම්පස් එකේ ආර්ට්ස් ෆැකල්ටි එක. ඉතින් A level වලට ආර්ට්ස් කරලා හොඳ ඉසෙට් කෝ වගේක් ගත්ත නංගිලා මල්ලිලාට පුළුවන් කොළඹ කැම්පස් එකේ ආර්ට්ස් ෆැකල්ටි එකට සිලෙක්ට් වෙන්න. එහෙනම් ඉතින් අපි බලමු කොහොමද කොළඹ කැම්පස් එකේ ආර්ට්ස් ෆැකල්ටි එක තියෙන්නේ කියලා. අපි දැන් යන්න හදන්නේ ෆැකල්ටි එකේ ඇතුළ බලන්න. මේ තියෙන්නේ 24 25 බැච් එකේ නංගිලා මල්ලිලා පිළිගන්න එයාලගේ උඩ බැච් එකේ අයියලා අක්කලා හදපු තොරණ. මේ දවස්වල මෙහෙට වහින නිසා ගස් කොළන් එහෙම ලස්සනට කොළ පාටට තියෙනවා. ඉතින් අපිට බලා ගන්න පුළුවන්. ෆැකල්ටි එකෙන් ඇතුළට ඇවිල්ලා ටිකක් ඉස්සරහට ආවම මෙතන හම්බ වෙනවා. ඉතින් මෙතනට අපි කියන්නේ අම්බලම කියලා. දැන් මම ඔයාලව එක්කරගෙන යන්න හදන්නේ යෙලෝ ඒරියා එක පැත්තට. එහෙමත් නැත්නම් මෙතනට කහමේස් කලාප කියලාත් කියනවා. ඉතින් ලෙක්චර්ස් ඉවර වෙලා හවසට යාළුවොත් එක්ක chat එකක් දාන්න වගේම මෙතනට ඇවිත් අපිට නිදහසේ අපේ ස්ටඩි වැඩ කරගන්නත් පුළුවන්. අපි යෙලෝ ඒරියා එක පැත්තට ගියානේ. එහෙනම් අපි දැන් ග්‍රීන් ඒරියා එක පැත්තට යමු. මෙතන කොළමේස් කලාප කියලාත් කියනවා. මෙතනත් යෙලෝස් වල වගේම අපිට ඇවිත් අපේ වැඩ නිදහසේ කරගන්න පුළුවන්. ඉතින් මං උදේට මුකුත් කාලා ආවේ නැති නිසා මට හිතුණා මොන හරි පොඩි දෙයක් කන්න ඕනි කියලා. ඊට පස්සේ මම අල කැන්ටින් එක ළඟට ආවා. මෙතනට කියන්නේ අල කැන්ටින් එක කියලා. මේ කැන්ටින් එකේ අංකලුයි ඇන්ටිත් හරිම හොඳයි. මම මෙතනින් ඔම්ලට් බන් එකයි පපාය ජූස් එකකුයි අරගෙන මගේ පොඩි බඩගින්නට මම ඉතින් ඒක අරගෙන කෑවා. ඔන්න ඉතින් මම දැන් අපේ ෆැකල්ටි එකේ උඩට ඇවිත් තමයි ඉන්නේ. මං හිතන්නේ මොකක් හරි ළඟදී ඉවෙන්ට් එකක් තියනවා වෙන්න ඕනේ. මොකද ඒකට අයිටම්ස් තමයි මෙයාලා මේ ප්‍රැක්ටිස් වෙන්නේ. සාමාන්‍යයෙන් අපේ ෆැකල්ටි එකේ ඉවෙන්ට් එකක් තියනවා නම් මෙතන එයාලගේ අයිටම්ස් ප්‍රැක්ටිස් වෙනවා. අනිවාර්යෙන්ම අපිට මෙතනින් යද්දි පේනවා. කමක් නැහැ. අපි එන්නකෝ අපි ආවේ ෆැකල්ටි එක ඇතුළ බලන්න. එන්න යන්න. ෆැකල්ටි එකේ උඩට ආපු ඕනම කෙනෙකුට ලෙක්චර් හෝල් එකක් හොයාගන්න ගිහම ටිකක් අමාරු වෙනවා. මට මතකයි ෆස්ට් ඩේ අපි කැම්පස් ආව මුල්ම දවස්වලත් අපිටත් ලෙක්චර් හෝල් කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න අමාරු වුණා. ෆයිනල් ඉයර් ආව කියලා වෙනසකුත් නැහැ. තාමත් එහෙම තමයි. මොකද මං හිතන්නේ මෙතන ටිකක් උඩට ආවම පොඩ ඔළුවත් එක විකාර වෙනවා. කොහෙද ලෙක්චර් හෝල් එක තියෙන්නේ කියලා හොයාගන්න අමාරුයි. ඒ නිසා වෙන්නේ නැති මෙතනට කියන්නේ වංකගිරිය කියලා. මේ තියෙන්නේ කැම්පස් එක ඇතුලේ තියෙන ලෙක්චර් හෝල් එකක්. මම මෙතනට ඔයාලා එක්කරන් ආවේ. මෙතන තියෙන ජනේලේ ඇරියාම ප්ලැනටේරියම් එක පේනවා. ඔයාලා දන්නවා ඇතිනේ කොළඹ කැම්පස් එක ඇතුලේ තමයි ප්ලැනටේරියම් එක තියෙන්නේ. බලන්නකෝ ඒ view එක කොහොමද කියලා. ඔන්න අපි ආයෙත් ෆැකල්ටි එක ඇතුළේ ටිකක් බලන්න තමයි යන්නේ. මම මෙතන ටිකක් නතර වෙලා ඉඳලා එහෙම පහළට යන්න තමයි යන්නේ. ඉතින් උඩ ඉඳලා පහළට යන්න ලිෆ්ට් එකක් තියෙනවා. අපි බලමු ලිෆ්ට් එක ඇතුලේ ගිහිල්ලා. දැන් මම මේ ඔයාලව එක් කරගෙන යන්න හදන්නේ කොළඹ කැම්පස් එකේ මේන් ලයිබ්‍රරි එක පැත්තට. ඊට කලින් ගාඩ් රූම් එකකින් බෑග් තියන්න ඕන නිසා මම මේ පැත්තට තමයි මේ යන්නේ. ඉතින් මෙතනින් වම් පැත්තට ගියොත් මැනේජ්මන්ට් ෆැකල්ටි එකයි এডুকেෂන් ෆැකල්ටි එකට යන්න පුළුවන්. ඒ වගේම දකුණු පැත්තෙන් ගියොත් ලෝ ෆැකල්ටි එකට යන්න පුළුවන්. හැබැයි ඉතින් අපිට යන්න ඕනේ ගාඩ් රූම් එකට. එන්න අපි ගාඩ් රූම් එකට යනවා.
මගේ බෑග්ස් එහෙමත් ගාඩ් රූම් එකකින් තියලා මම දැන් යන්න හදන්නේ ඔයාලට මේන් ලයිබ්‍රරි එක පෙන්නන්න. එහෙනම් අපි බලමු මේන් ලයිබ්‍රරි එක තියෙන්නේ කොහොමද කියලා. ලයිබ්‍රරි එක ඇතුලේ 3rd floor එකේ ඉද්දී ජනේලෙන් මම දැක්කා රොබරෝසියා ගහක්. ඉතින් ඒකේ මල් පිපිලා තිබුණ නිසා මට හිතුණා ඔයාලට ඒක පෙන්නන්න. දැන් මම මේ ඔයාලට පෙන්නන්න යන හදන්නේ තිසා වැව. මම ඉතින් වටපිට බලාගෙන ගියාට වැඩක් නැහැ. කැම්පස් එකේ අද කවුරුත් නැහැ. මොකද අද සැටර්ඩේ දවසක්නේ. ඉතින් ඔයාලා හිතනවා ඇති කොළඹ කැම්පස් එක ඇතුලේ කොහොමද තිසා වැවක් තියෙන්නේ කියලා. එන්නකෝ යන්න මම මේ කියන තිසා වැව මොකක්ද කියලා ඔයාලට පෙන්නන්න. එන්න දැන් අපි යමු දවල්ට කන්න. දැන් අපි ඉන්නේ ආර්ට්ස් ෆැකල්ටි එකේ තියෙන කැන්ටින් එකේ. ඉතින් මම දවල්ට මෙතනින් කන්න තමයි යන්නේ. දවල්ට කාලා හැම දැන් මම මේ යන්නේ ඔයාලට කැටපත් පවුර පෙන්නන්න. ඔයාලා හිතනවා ඇති දැන් කැටපත් පවුර කියන්නේ මොකක්ද කියලා. ඉතින් කැටපත් පවුර කියන්නේ අපේ හිතේ ඇතිවෙන ඕනම කවිසිතුවිල්ලක් මෙතන ලියන්න පුළුවන්. ඒ නිසාම තමයි මෙතනට කැටපත් පවුර කියලා කියන්නේ. මෙතනට අපි කියන්නේ කෝලම කියලා. ඉතින් මෙතනත් පුළුවන් අපිට නිදහසේ වැඩක් කරගන්න වගේම යාළුවොත් එක්ක chat එකක් දාගෙන ඉන්න. කෝලම පහු කරගෙන ටිකක් ඉස්සරහට යද්දී අපිට දේවාලේ හම්බ වෙනවා. ඉතින් අපි මෙතනට කියන්නේ දේවාලේ කියලා. මෙතනින් තමයි අපි print out photocopy එහෙම ගන්නෙ. මේකට කියන්නේ කුකුල් කූඩුව කියලා. සාමාන්‍යයෙන් මෙතන ඉන්නේ නම් couples. හැබැයි යාළුවන්ගේ birthdays තියදී ඒවත් celebrate කරනවා. මං කලිනුත් කිව්වා වගේම මෙහෙට ඉතින් මේ දවස්වල වහිනවා. ඉතින් මමත් වැස්සට අහු වුණා. ඉතින් වැස්ස පායනකන් ඉඳලා මම හිතුවා යන්න. එහෙනම් ඉතින් අදට vlog එක ඉවරයි. bye.